හොඳයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 සහ 11 ශ්‍රේණියේ දරුවන්ට ඉතාම වැදගත් වන ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ ගත්තාම තුන්වෙනි කොටස අදාළව අනිවාර්යෙන් ප්‍රශ්නයක් යොමු විය හැකි ලෝක ඉතිහාස පාඩමක් වන පුනරුදය කියන පාඩම. මේ පාඩම ගැන කතා කරද්දී මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්. එක පැත්තකින් ගත්තොත් මේක ලංකාවටත් බලපාන කරුණු කාරණා රසක් අඩංගු වන පාඩමක්. ඒ වගේම මේ පාඩම අනිවාර්යෙන්ම 10 11 වසරේ ඉන්න ඔයාලා පාඩම් කළ යුතු ඕගොල්ලන් අවධානයෙන් ඉගෙන ගත යුතු පාඩමක් වෙනවා විභාගයට යොමු වන ප්‍රශ්න වලින් අනිවාර්යෙන් මේ පාඩමෙන් ප්‍රශ්නයක් අහන්න නිසා. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි කොටස ගත්තාම තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න අහන්නේ ලෝක ඉතිහාසමය පාඩම් වලින්. ඒ කියන්නේ ලංකාව නොවන වෙනත් රටක ඉතිහාස අදාළ පාඩම් ආශ්‍රිතව තමයි ඒ කොටසේ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙන්න පුනරුදය කියන පාඩම අපට වැදගත් වෙනවා ඕගොල්ලන්ගේ රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි කොටස අදාළව අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් පාඩමක් වන හින්දා. ඒ වගේම 10 ශ්‍රේණි දරුවෙක්ට ගත්තොත් පළමු වර ලංකාවට අදාළ නොවන රටක ඉතිහාසයක් පිළිබඳව ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩමෙන්. ඒ නිසා මේ පාඩම අතිශය වැදගත් 10 සහ 11 වසරේ ඉන්න ඔයාලට. ඉතින් අපි අද හිතුවා අපේ ඉතිහාස පන්තිය හරහා මේ පාඩම පිළිබඳව ඔයත් එක්ක සාකච්ඡා කරන්න. පුතේ මොකද්ද පුනරුදය කියලා කියන්නේ? පුනරුදය කියලා කියන්නේ යලි පිබිදීම. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රබෝධයට යලි පත්වීම. ඒතර මේ හරහා මොකද්ද වෙන්නේ? යුරෝපා ඉතිහාසයේ පුතේ අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන යුග තුනකට අපි වෙන් කරලා අධ්‍යයනය කරනවා. එකක් තමයි පුරාණ යුගය, ඊළඟට මධ්‍යතන යුගය, ඊළඟට නව යුගය කියලා. පුරාණ යුගය කියලා කියන්නේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයන් පැවති කාල අවධිය. මධ්‍යතන යුගය කියලා කියන්නේ රෝම ශිෂ්ටාචාර බිඳවැටීමත් සමග යුරෝපය තුල ඇතිවෙච්ච නව යුගය අපි කියනවා මධ්‍යතන අවධිය කියලා. ඊළඟට නව යුගය කියලා කියන්නේ නැත්නම් නූතන යුගය කියලා කියන්නේ මධ්‍යතන අවධිය බිඳවැටිලා යුරෝපය අලුත් අවධියකට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඒ ඇතිවෙච්ච කාල වකවානුව අපි කියනවා නව යුගය කියලා. නැත්නම් නූතන යුගය කියලා අපි හඳුන්වනවා. ඒතකොට මේ පුනරුදය හරහා සිද්ධ වෙන්නේ පුතේ සරලව කිව්වොත් යුරෝපය මධ්‍යතන අවධියෙන් නූතන අවධියට ප්‍රවිෂ්ඨ වීම. ඒ කියන්නේ යුරෝපයේ තිබුණු මේ මධ්‍යතන අවධියේ ක්‍රියාත්මක වෙච්ච සමාජ ආර්ථික ආගමික සමාජ සංස්කෘතික මේ සෑම දෙයකම වෙනස් වීමක් මේ පුනරුදයත් එක්ක සිද්ධ වෙනවා. ඒ හරහා යුරෝපය නව තත්වයකට යොමු වෙනවා නැත්නම් ගමන් කරනවා නැත්නම් පරිවර්තනය වෙනවා. අන්නේ පරිවර්තනය වීම අපි හඳුන්වනවා පුනරුදය කියලා. ඒතයි වෙනස් වීම අපි හඳුන්වනවා පුනරුදය කියලා. හැබැයි මේ එක අංශයක වෙච්ච දෙයක් නෙමෙයි. එක දෙයක වෙච්ච ප්‍රබෝධයක් නෙමෙයි. යුරෝපයේ තිබුණු සමස්ත සෑම අංශයක් තුලම දේශපාලනිකව, ආර්ථිකව, ආගමික, සමාජමය, සංස්කෘතික මේ සෑම අංශයකම ඇති වෙච්ච මේ ප්‍රබෝධය පිබිදීම වෙනස් වීම තමයි අපි මෙතෙන්දී පුනරුදය හරහා කතා බහ කරන්නේ. යුරෝපයේ මේ විදිහට පුනරුදය ඇතිවීමට බලපාපු හේතු මොනවද? ඔයා දන්නවා යුරෝපයේ ඉතිහාස අධ්‍යයනය කරනකොට විශේෂයෙන් අපි කතා කරොත් එහෙම රෝම ශිෂ්ටාචාරයේ අධිරාජ්‍යමය තත්වයකට පත් වෙනවා. අපි කියනවා ඒක රෝම අධිරාජ්‍ය කියලා කියනවා. රෝම අධිරාජ්‍යයට පත්වීමේදී හරිද විශාල ප්‍රදේශයක යුරෝපයේ මේ රෝම අධිරාජ්‍ය ව්‍යාප්ත වෙලා යනවා. ඒ නිසා අධ්‍යයනයේ පහසුවට පුතේ මේ රෝම අධිරාජ්‍ය කොටස් දෙකට වෙන් කරනවා. ඒ අනුව බටහිර රෝමය හා නැගෙනහිර රෝමය කියලා මේ රෝම අධිරාජ්‍ය කොටස් දෙකකට වෙන් කරනවා. එතනදී බටහිර රෝමයේ අගනුවර වෙන්නේ රෝමය. බටහිර රෝමයේ අගනුවර වෙන්නේ රෝමය. නැගෙනහිර රෝමයේ අගනුවර වෙනවා කොන්ස්තන්තිනෝපලය. හරි. දැන් වෙන්නේ මෙන්න මේකයි. මේ බටහිර රෝමය ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශවලට විවිධ ප්‍රදේශවල ඉඳලා විවිධ ප්‍රදේශ කියලා කියන්නේ රෝම අධිරාජ්‍යයට අයිති නොවු ප්‍රදේශවල ඉඳලා
ඒ ප්‍රදේශවල වූ ජනතාව මේ බටහිර රෝමෙන් කඩා වැදිලා මේ බටහිර රෝම ප්‍රදේශ අත්පත් කරගන්නවා. විසිගොත්වරු, හන්වරු, ලොම්බාඩ්වරු ඔය ආදී වශයෙන් විවිධ ගෝත්‍රිකයෝ මේ ප්‍රදේශවල ආක්‍රමණය කරලා මේ ප්‍රදේශ අල්ල ගන්නවා. එතකොට මේ බටහිර රෝම අධිරාජ්‍ය ප්‍රදේශය බිඳ වැටිලා අර ආපු ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. ඊළඟට හැබැයි නැගින රෝමය කිසිදු ප්‍රශ්නයකින් තොරව ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. ඉතින් ওই විදිහට ඔන්න නැගින රෝමය 1453 වනතෙක් 1453 වනතෙක් හරිද අධිරාජ්‍යමක් විදිහට පැවතුණා. හැබැයි බටහිර රෝමය ක්‍රිස්තු වර්ෂ 400 ගණන් වන විට හරිද ක්‍රිස්තු වර්ෂ 400 වගේ කාලෙක වණු වෙනකොට මක් වෙනවද බිඳ වැටිලා යනවා. ඔයාලට තේරෙන්න ඕනේ බටහිර රෝමයට වඩා තව අවුරුදු 1000ක් විතර යන කාලයක් අවුරුදු 1000ක් විතර යන කාලයක් නැගින රෝමය යහතින් තිබුණා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට පැවතුණු මේ රෝම අධිරාජ්‍යයේ නැගින රෝමයත් 1453 දී මක් කරනවාද තුර්කි ජාතික මුස්ලිම් වරුන් විසින් අල්ලා ගන්නවා. තුර්කි ජාතික මුස්ලිම් වරුන් විසින් අල්ලා ගන්නවා. මම දැන් මේ ඔබට මේ කියාගෙන යන්නේ යුරෝපයේ පුනරුද්ධිය ඇති වෙච්ච විදිහ. යුරෝපය තුළ මේ යලි ප්‍රබෝධයක්, යලි පිබිදීමක් ඇති වුණු ආකාරය මේ කතා කරන් එන්නේ. ඒතර ඒකට බලපුවා මේ ප්‍රධාන හේතු තමයි ඔබට විස්තර කරලා දෙන්නේ. හොඳට අහංකම් දෙන්න. හරි. එතකොට ඔන්න 1453 දී මේ නැගින රෝම අධිරාජ්‍යයේ අගනුවර වෙච්ච කොන්ස්ටන්තිනෝපලයට තුර්කි ජාතික මුස්ලිම් වරුන් විසින් ආක්‍රමණය කරලා ඒ ප්‍රදේශ අල්ලා ගන්නවා. ඔවුන්ගේ ආක්‍රමණික තත්වයත් එක්ක නැගින රෝමයේ ජීවත් ජනතාවට තවදුරටත් එම ප්‍රදේශවල ජීවත් වෙන බැරි තත්වයක් උදා වෙනවා. එම නිසා ඔවුන් මොකද දන්නවද කරන්නේ? ඒ ප්‍රදේශ අතහැරලා ඔවුන් පුතේ එනවා බටහිර රෝමයට. නැත්තම් ඉතාලි ප්‍රදේශවලට එනවා. හරිද? ඔවුන් හිතනවා මේ ප්‍රදේශවල මීට වඩා හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් මොකද වෙන්නේ? මේ කොන්ස්ටන්තිනෝපලේ සහ ඒ අවඩිරු ජනතාව තමන් සතු වෙච්ච මේ පැරණි පොත්පත් සහ තමන්ගේ වටිනාගෙන දේවල් අරගෙන ඉතාලි ප්‍රදේශවලට ආවට ඉතාලි ප්‍රදේශවල ඊට වඩා අන්ත තත්වයක් තමයි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වුණේ, පැවතුනේ. අර කිව්වා වගේ ම්ලේච්ඡ ගෝත්‍රිකයෝ ඇවිදින්න ඔවුන්ගේ පාලනයන් තුල මේ ප්‍රදේශ කඩා බෙදාගෙන පාලනය කරමින් ක්‍රියාත්මක තත්වයක් තමයි තිබ්බේ. ඒ වගේම එම කාල සීමාව තුල හරිද අර අතීතයේ තිබුණු ග්‍රීක රෝම තත්වයන්ට වඩා වෙනස් වූ දේශපාලනික, ආර්ථික, ආගමික, සමාජ, සංස්කෘතික තත්වයක් ඇති වෙලා තිබුණා. විශේෂයෙන්ම ඔය කතෝලික ආගම කියන එක ජනතාවට දැඩිසේ හරිද බලපෑම් කරන තත්වයකට පත් වෙලා තිබුණා. හරි. පැහැදිලි? ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ ප්‍රදේශවලට අර කොන්ස්ටන්තිනෝපල් සහ යවඩු ජනතාව පැමිණීමත් එක්ක ඔවුන්ට අවබෝධ වුණා මේ ප්‍රදේශවල තිබෙන තත්වය වෙන අවුල් සහගතයි කියලා. හැබැයි ඒකෙන් එක දෙයක් වෙනවා. ඒ මොකක්ද දන්නවද? අර කොන්ස්ටන්තිනෝපලය සහ යවඩු ජනතාව ගෙනාව පොත්පත් ටික තියෙනවනේ. අන්නේ පොත්පත් ටික මේ බටහිර රෝම පැත්තේ හිටු ජනතාවට, විශේෂ ඉතාලි ප්‍රදේශවල හිටු ජනතාවට කියවන්න අවස්ථාව උදා වෙනවා. ඒ කියවීමත් එක්ක ඔවුන් තේරුම් ගන්නවා අපේ අතීතය මීට වඩා වෙන දියුණු තත්වයකින් තිබුණා. මේ අපි දැන් මේ ගත කරන සමාජයේ ක්‍රියාත්මක වන දේශපාලනය, ආර්ථිකය, ආගම, සමාජය, මේ සංස්කෘතික මේ සෑම දෙයක්ම විකෘති සහගත තත්වයක්. නියම තත්වයක් නෙමෙයි. මේ ක්‍රමවේදය වැරදි. මේ සිස්ටම් එක වැරදි කියන එක වුන් තේරුම් ගත්තා. ඔතන ඒ සිස්ටම් එක වැරදි කියලා නැත්නම් මේ ක්‍රමවේදය වැරදි. මේ විකෘති තත්වයක් කියන එක තේරුම් ගත ජනතාව ඔන්න පුතේ මක් කරනවද? ඒ තත්වය වෙනස් කරන්න හරිද? එම තත්වය තුලින් මේ සමාජය ගලවා ගන්න, මුදවා ගන්න මක් කරන කටයුතු කරන පටන් ගන්නවා. ඒ අනුව අර තව තවත් අර පැරණි පොත්පත් කියවමින් ඒ ආభాසයෙන් තව තවත් පොත්පත් රචනා කරමින් හරිද විශේෂයෙන්ම ඒ හරහා මේ කාල වකවානුව තුළ ඔය ග්‍රීක ලතින් භාෂාව විලාසිතාවක් විදියට මිනිසුන් ඉගෙනගෙන හරිද පටන් අරගෙන ඒ හරහා පොත්පත් රචනා කරමින් හරිද මොකද කරන්න හදන්නේ මේ සමාජයේ නැවත උපද්දවන්න
මේ සමාජය යලි ප්‍රබෝධයකට පත් කරන්න කටයුතු කරනවා. ඒ අනුව ඔන්න යුරෝපය තුල පිබිදීමකට ලක් වෙනවා මේ කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කි ජාතික මුස්ලිම් වරුන් විසින් අත්පත් කර ගැනීමත් එක්ක කොන්ස්ටන්තිනෝපල් අවට සහ හිටපු ජනතාව තමා හතු වෙච්ච පැරණි පොත්පත් අරගෙන නැගින බටහිර රෝමේ ප්‍රදේශවල පැමිණිලා ඒ ජනතාවට ඒ පැරණි පොත්පත් කියවීමට අවස්ථාව උදා වීම හරහා ඔන්න මිනිසුන් තමන්ගේ මේ ගත කරන සමාජ තත්වයේ වූ වරදකාරීත්වයන් අවබෝධ කරගෙන එය නැති කරගන්න, එය වෙනස් කරන්න, එය හදාගන්න පටන් ගැනීම යුරෝපයේ පුනරුද්දයක් ඇති වෙන්න. යුරෝපයේ මේ හැඩය වෙනස් වෙන්න බලපාපු පළවෙනි හේතු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තව හේතුවක් සිද්ධ වෙනවා. ඒ තමයි පල්ලියේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. දැන් පල්ලියේ ආධිපත්‍ය බිඳ වැටෙන්නත් හේතුව තමයි අර අතීතයේ මේ රෝමානු කතෝලික ආගම නැත්නම් කතෝලික ආගම කොයි වගේ ආගමක්ද? ඒකේ නියම తත්වය කොයි වගේද කියලා දැන් අර මිනිසුන්ට පොත්පත් කියවලා අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒ නිසා වුන් මොකද කළේ? මේ දැන් ක්‍රියාත්මක වන මේ ආගමික මේ తත්වය වෙනස් කරන්න, මේ ආගම විසින් තම ජීවිතය එල්ල කරන බලපෑම නැති කරන්න උත්සාහ කරනවා. ඉරාස්මස්, ජෝන් කැල්වින්, මාටින් ලූතර් ඔය වගේ අය මක් වුණාද? මේ සඳහා මුල් වුණා. ඔවුන් පල්ලේ ආධිපත්‍ය විවේචනය කළා. දැන් කොටිම ගණන් මේ කාල වකවානුවේදී ඕනෑම පුද්ගලයෙකුට යම් වරදක් කළොත්, ඕනෑම පුද්ගලයෙකු යම් වරදක් කළොත් ඔහුට පුළුවන් වුණා ඔය පල්ලියේ විසින් ලබා දෙන පුණ්‍යඵල පත්‍රිකාවක් මිලදීගෙන ඒ හරහා තමන්ගේ පව් සමා කර ගැනීම හැකියාව තිබ්බා. නමුත් දැන් මේක පැහැදිලි යේසුස්තුමා කිව්ව දේශනා කරපු ආගමට පටහැනි. දැන් පල්ලිය මේ හරහා මුදල් හම්බ කරන ආයතන බවට පත් වෙලා. මිනිසුන් ජන ජීවිත බලපෑම් කරලා ඒ තුලින් ඔවුන් හම්බ කරගන්න ක්‍රියාවලියක් මෙතෙන්ද සිද්ධ කරලා තියෙනවා. දැන් පල්ලිය මේ තත්ත්වයට බලවත් උනේ කොහොමද දන්නවද? පල්ලිය මේ තත්ත්වයට බලවත් උනේ මෙන්න මේ නිසා. මොකද්ද? දැන් ඔබට මම කිව්වා බටහිර රෝමයට විවිධ ගෝත්‍ර ආක්‍රමණ එල්ලුණා කියලා කිව්වනේ. ඒ ගෝත්‍ර ආක්‍රමණ අවස්ථාවේදී මේ බටහිර රෝම ප්‍රදේශවල ජනතාවට සිද්ධ වුණා ඒ ගෝත්‍රිකයන්ට යටත් වෙන්න, අවනත වෙන්න. රජවරුන් පවා මොකද කළේ? ගෝත්‍රිකයන්ට යටත් වුණා. හැබැයි පල්ලියට විතරයි, කතෝලික ආගමකට විතරයි මේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ව මර්ධනය කරන්න පුළුවන් වුණේ. කියන්නේ ම්ලේච්ඡ ආක්‍රමණිකයෝ යටත් උනේ, මෙල්ල උනේ කතෝලික ආගමට විතරයි. නිසා කතෝලික ආගමේට අසීමිත බලයක් ඒ තුලින් ලැබුණා. ජනතාවත් කතෝලික ආගම, කතෝලික පල්ලිය කෙරෙහි තව තවත් විශ්වාසය රඳවා ගන්න පටන් ගත්තා. ඒ නිසා මේ කාලේ පල්ලි ආධිපත්‍ය ඉහළ ගියා. හරිද? මොකද දේශපාලන අධිකාරිය පවා අර ගෝත්‍ර ආක්‍රමණ අවස්ථාවේදී ඔවුන් යටතේ දණින් වටනකොට කතෝලික පල්ලියට විතරයි පුළුවන් උනේ ඒ ගෝත්‍ර ආක්‍රමණිකයෝ මක් කරන්නද? මෙල්ල කරන්න. ඒ නිසා තමයි පල්ලි ආධිපත්‍ය ඉහළ ගියේ. මිනිසුන් අන්ධානුකරණයෙන් යුතුව කතෝලික පල්ලිය කියන දේවල් පිළිගන්න තත්වයට පත්වුණා. මිනිසුන් ජන ජීවිතයේ හැම අංශයකටම මේ කතෝලික පල්ලිය බලපෑම් කළා. නමුත් කතෝලික පල්ලියෙන් වෙන්න ඕන දේ මේක නෙමෙයි. කතෝලික පල්ලිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන එක දැන් අවබෝධ කරගන්න පුළුවන් වුණා අර පැරණි පොත්පත් කියවීමත් එක්ක. ඒ හරහා ඔන්න මොකදුනේ පල්ලි ආධිපත්‍ය විවේචනය කිරීම හරහා පල්ලි ආධිපත්‍ය බිඳ වැටුණා. මිනිසුන්ගේ ඇස් පෑදුනා. පල්ලිය කියන්නේ මොකද්ද? කතෝලික ආගම කියන්නේ මොකද්ද කියන එක ඔවුන් අවබෝධ කරගත්තා. ඒ ඔන්න ඒකත් යුරෝපයේ අර තිබිච්ච තත්වය වෙනස් කරන්න හේතුවක් වුණා. ඇයි දැන් හැමෝම කතෝලික ආගම පල්ලිය විසින් ආගම ඉස්සරහට දාලා ජනතාව බැඳගෙන තිබ්බේ. ඒ බැමි ගලවලා දාලා මිනිසුන්ට දැම්මක් වුණා තමන්ගේ නිදහසේ තමන්ගේ සිතඟි පරිදි වැඩ කරන්න අවස්ථාවක් දැන් ඇති වෙනවා. ඒක යුරෝපයේ පුනරුද්දයට හේතුවක් වෙනවා. පැහැදිලි? ඊළඟට වෙළඳාම දියුණු වීම හා ධනවතුන් බිහිවීම. මේ වෙනකොට දැන් යුරෝපයේ තුල ක්‍රියාත්මකුනේ අර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක්. නමුත් දැන් මේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය මක් වෙනවද? බිඳ වැටෙනවා. විශේෂයෙන්ම දැන් කොන්ස්ටන්තිනෝපලේ ගැන පුතේ එක පැත්තකින් යුරෝපීයන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයද වෙනවා.
මුස්ලිම් වරුන් ලොව පුරා ගිහිල්ලා හැම රටකම වගේ එකතු කරගන්න වෙළඳ ද්‍රව්‍ය කොන්ස්ටන්තිනෝපල් නගරට ගෙනල්ලා එතෙන්දී යුරෝපීය වෙළෙන්දන්ට ඒවා විකුණුවා. නමුත් දැන් කොන්ස්ටන්තිනෝපල් නගරේ තුර්කි ජාතික මුස්ලිම්වරු අල්ලා ගැනීමත් එක්ක නැගෙනහිර රෝමයේ අගනුවර වුන්ට අහිමි වෙනවා වගේම තමන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානත උන්ට අහිමි වෙලා යනවා. ඒ අනුව මොකද වෙන්නේ? යුරෝපා ජාතීන් ඊළඟ මොකද කරන්නේ? හරිද? තමන්ට ඕන කරන වෙළඳ ද්‍රව්‍ය සොයාගන්න නව මුහුදු මාර්ග හොයාගෙන ගිහිල්ලා තමන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය තිබෙන රටවල් වලින් ඒ දේවල් ලබාගෙන ඒවා යුරෝපෙට ගෙනෙන්න පටන් ගත්තා. අපි මේකට කියන පුතේ දේශ ගවේෂණයේ ආරම්භ වීම කියලා කියනවා. දේශ ගවේෂණ ව්‍යාපාර හරහා මොකද වෙන්නේ? යුරෝපා රටවලුත් ඔන්න වෙළඳාමට මැදිහත් වුණා. ඒත් වෙළඳාමට මැදිහත් වීම හරහා වෙළඳාම තුලින් හරිද ලාභ උපයා ගන්න වෙළඳාම තුලින් ධනවත් වෙච්ච පිරිසක් මේ අවදීමක් වුණාද බිහි වෙන්න පටන් ගත්තා. ඒ විදිහට බිහිවෙච්ච ධනවතුන් මක් කරනවාද? තමන්ගේ ආර්ථික ක්‍රියාවලිය යහපත්ව කරගෙන යන්න, හොඳින් කරගෙන යන්න, අන් අයගේ බලපෑමෙන් මිදිලා හරිද නිදහසේ කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ඇති කරගන්න ඔවුන් මක් කරාද කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ හරහා මොකද වෙන්නේ? මේ ධනවතුන් මේ යුරෝපය වෙනස් කරන්න උනන්දු වන පුද්ගලයන්ට අනුග්‍රහය ලබා දෙන්න පටන් ගත්තා. ඒ ලබා දුණු අනුග්‍රහය යුරෝපයේ හැඩය වෙනස් වෙන්න, යුරෝපයේ තුල ප්‍රබෝධයක් ඇති වෙන්න, යුරෝපය තුල මේ පුනරුදය කියන එක ඇති වෙන්න හේතුවක් වෙනවා. හරි. ඊළඟට ගත්තාම තව දෙයක් තමයි බුද්ධිමතුන් බිහිවීම. දැන් අර කිව්වද පොත්පත් කියවීමත් එක්ක ඒ හරහා ග්‍රීක ලතින් භාෂාව ඉගෙනගෙන ඒ තුලින් නව පොත්පත් රචනා කරන්න සහ නව නිර්මාණ බිහි කරන්න පුද්ගලයෝ බිහි වුණා. ඒ වුන් තව දුරටත් මක් කළාද? මේ යුරෝපා සමාජ වෙනස් කරන්න, යුරෝපය තුල මේ වෙනස් වීම ඇති කරන්න මැදිහත් වෙලා ක්‍රියාත්මක වුණා. ඔවුන්ගේ බුද්ධිමය දැනුම භාවිතා කළා. ඒකට ඒ හරහා බුද්ධි ප්‍රබෝධයක් ඇති වුණා. ඉතින් මෙන්න මේ කිව්ව පුතේ කරුණු කාරණා හේතු කොටගෙන යුරෝපයේ තිබුණු තත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒතර මේ විදිහට යුරෝපය තුළ තිබුණු මේ තත්වය වෙනස් වීමත් එක්ක යුරෝපයේ අපි කියනවා මධ්‍යත නවදී බිඳ වැටිලා යුරෝපයේ නව යුගයකට පා තබනවා. ඒතර මේ හරහා යුරෝපයේ තිබුණු අර හැම අංශයක්ම වෙනස් වෙන පටන් ගන්නවා. දැන් අපි කතා කරන්නේ මේ විදිහට යුරෝපයේ ඇතිවෙච්ච මේ වෙනස් වීම නිසා යුරෝපයේ ක්‍රියාත්මක වෙච්ච ඒ වෙනස් වීම මොන වගේද සිද්ධ වුණේ කියන එක සම්බන්ධව කතා කරන්නේ. එහෙම නැත්නම් මේ පුනරුදය හේතු කොටගෙන මේ බලපාපු හේතු මුල් කොටගෙන හරිද යුරෝපයේ මේ හැඩය වෙනස් වෙන බලපාපු මේ හේතු මුල් කරගෙන යුරෝපය තුළ මොන ආකාරයේ මොන අංශවල වෙනස් වීම සිදු වුණාද යන්න තමයි අපි ඊළඟ කතා බහ කරන්න තියෙන්නේ. හරි අපි ඊළඟ බලමු යුරෝපයේ පුනරුදය හේතු කොටගෙන වෙනස් වීම සිද්ධ වෙච්ච අංශ මොනවාද මොන වගේ වෙනස් වීමද ඒ හරහා සිද්ධ වුණේ කියලා.